මේ දැක්වෙන්නේ පසුගිය වසර 150 තුළ පෘථිවිය මත සිදු වූ සියලුම සුළි කුණාටුවල නිරූපණයක්. මෙම නිරූපණය තුළ ඔබට පෙනෙනවා ඇති පෘථිවිය මතුපිට වැඩිපුරම සුළි කුණාටු සිදුව තිබෙන්නේ නැගෙනහිර ආසියාව ආශ්‍රිත පැසිෆික් සාගරයේ බව. ඉන් අනතුරුව වැඩිම කුණාටු ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ නැගෙනහිර ඇමරිකාව ආශ්‍රිත ප්‍රදේශයේයි. ඊටත් පසුව තුන්වෙනියට වැඩිම කුණාටු ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ බටහිර ඇමරිකාව ආශ්‍රිත ප්‍රදේශයේයි. ඒවාගේම ඔබට මෙහි තවදුරටත් පෙනෙනවා ඇති ඉන්දියානු සාගරය ආශ්‍රිතව එසේත් නොමැතිනම් ලංකාව ආශ්‍රිතව කුණාටු සිදුව තිබෙන්නේ සාපේක්ෂව ඉතාමත් අල්ප වශයෙන් බව. ඒ කියන්නේ ඉන්දියානු සාගරයේ සාපේක්ෂව ප්‍රබල කුණාටු සිදුවන්නේම නැති තරම්. ඔබට මෙහි තවදුරටත් දැකිය හැකි දෙයක් තමයි කිසිම අවස්ථාවක කුණාටුවක් පෘථිවියේ එක් අර්ධගෝලයක සිට අනෙක් අර්ධගෝලයට ගමන් කර නොමැති බව. එයට හේතුව වන්නේ කොරියොලිස් එෆෙක්ට් නම් සංසිද්ධියයි. එම සංසිද්ධියට අනුව උතුරු අර්ධගෝලයේ ඇතිවන කුණාටු වාමාවර්තව භ්‍රමණය වන අතර දකුණු අර්ධගෝලයේ ඇතිවන කුණාටු දක්ෂිණාවර්තව භ්‍රමණය වනවා. මෙලෙස භ්‍රමණ දිශාවන් වෙනස් වන නිසා තමයි පෘථිවියේ එක් අර්ධගෝලයක ඇතිවන කුණාටුවක් අනෙක් අර්ධගෝලයට ගමන් නොකරන්නේ.